මෛත්‍රී පාරමිතාව කියලා කියන්නේ මේක බොහොම ගැඹුරක් තියෙන එකක්. අන්‍යයන්ගේ දැන් මේකේ අදහස නම් අන්‍යයන්ගේ සැපේ වෙනුවෙන් මෛත්‍රී සහගත වෙනවා කියන එක. ලෝකාර්ථ සංසිද්ධිය වෙනුවෙන් මෛත්‍රී සහගත වෙනවා. Tamanගේ යහපත වෙනුවෙන් මෛත්‍රී සහගත වෙනවා. පින්වත්නි ඔබ ඔබට දක්වන සැබෑම මෛත්‍රිය තමයි මේ ජීවිතය තුළදීම ඔබ අවබෝධය කරා යන්නේ කොහොමද කියන අදහස ගන්න එක. දැන් මෛත්‍රී වඩනකොට අපි කියනවා නේද? දුක් නැත්තේක් වෙම්වා, බිය නැත්තේක් වෙම්වා, රෝග නැත්තේක් වෙම්වා, දුක් පීඩා නැත්තේක් වෙම්වා, සැප ඇත්තේක් වෙම්වා, ශාන්ත සුවයටපත් වෙම්වා කියලා නේද මෛත්‍රී වඩන්නේ. ඒතර මේකේ බරපතලම අවස්ථාව මොකක්ද? දුක් නැත්තේක් වෙම්වා. සතර අපා දුකට වැටෙන්නේ නැතුව ඉන්නේ කොහොමද? බිය නැත්තේක් වෙම්වා. සංසාරික බය දුරු කරගන්නේ කොහොමද? ඔන්න ඔය අදහසයි ගන්න මෙතන පාරමිතාවක් විදියට. රෝග නැත්තේක් වෙම්වා. භව රෝගේ සුවපත් කරන්නේ කොහොමද? දුක් පීඩා නැත්තේක් වෙම්වා. අනමරාග්න කාලයක් අකුසල් විපාක වලින් සංසාරේ සංස්කාර ධර්මයන්ගින් භව සංස්කාර වලින් පීඩා විඳින මට්ටමින් මං ගැලවෙන්නේ කොහොමද? ගැලවෙන්නේ කොහොමද? සැප ඇත්තෙක් වෙම්වා. මට ලබන්න පුළුවන් සැබෑම සැපේ තමයි මේ බුද්ධ ශාසනය ඇතුළේදීම ආර්ය සත්‍ය අවබෝධය කරා යන එක. මම කොහොමද අවබෝධය කරා යන්නේ? ශාන්ත සුවයටපත් වෙම්වා. මට ලබන්න පුළුවන් ශාන්තම සුවය තමයි නැවත පුනර්භවයක් හැදෙන්නේ නැති විදියට අකුප්පා චිත්ත විමුක්තියට සමවදින එක. මම කොහොමද ඒකට එකතු වෙන්නේ කියලා හුත්තට තමන් ගැන කල්පනා කරනකොට එයාට තියෙනවා තමන් ගැන මෛත්‍රියක්. තමන් ගැන මෛත්‍රියක්. එයාට තියෙනලු ලෝකයේ ගැන මෛත්‍රියක්. දරුවා ගැන මෛත්‍රියක් තියෙනවා. දරුවා ගැන මෛත්‍රිය කියන්නේ දරුවට බත් කවන එක නෙමෙයි. ඒක විතරක් නෙමෙයි. ඒක දැනටත් කරනවනේ. ඒක හැමදාමත් කළානේ. දරුවා කෙරෙහි දක්වන මෛත්‍රිය තමයි මමත් සතර අපායට වැටි වැටි යන්නේ පුතේ. ඔයත් සතර අපායට වැටි වැටි යන්නේ. මිබඳු සතර අපායට වැටෙන ජීවිතයකට ඔයත් ආය යන්න එපා. මේ ධර්මයේ තදින් අල්ලගන්න කියලා මඟ පෙන්වන එක. ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනේ අනමරාග්න කාලයක් ඉපදෙමින් මැරෙමින් ආපු ජීවිතය දුකයි පුතේ. ඒ නිසා ඒ බඳු දුකකට ඔයත් වැටෙන්න එපා කියලා දරුවා කෙරෙහි මෛත්‍රී සාගත වෙන්න. මේ භව රෝගයෙන් ආතුර වෙච්ච ජීවිතයක් තියෙන මගේ පුතා වුණාට ඔයාගේ අම්මා වුණාට මම ඔයාගේ තාත්තා වුණාට මම අපි දෙන්නටම වෙන වෙනම සංසාර ගමනක් තියෙනවා පුතේ. අපි දෙන්න අතර තියෙන මේ සාංශාරික පරිදාහය අපි ඉක්මනට නිවාගමු කියලා එයාට ධර්මයක් පෙන්වන එක තමයි දරුවාට දක්වන අම්මා කෙරෙහි පවතින සැබෑම මෛත්‍රිය. භව රෝගයෙන් පීඩා විඳින්න නැති මට්ටමට දරුවව ගොඩනගන එක තමයි සැබෑම මෛත්‍රිය. දුක් පීඩා වලින් අයින් වෙන මට්ටමට දුක් පීඩාව කියන්නේ මේ ඉපදිච්ච අපිට හම්බ වෙන දුක පීඩාව නෙමෙයි. ඉපදෙමින් මැරෙමින් යන ගමනේදී සතර අපායට වැටි වැටි දුක් පීඩා වලින් විඳින ජීවිතයෙන් දරුවා ගලව ගන්න තැනකට අම්මා ආධ්‍යාත්මික මාර්ගයක් පෙන්වන එක තමයි අම්මා කෙනෙක් දරුවාට දක්වන සැබෑම මෛත්‍රිය. එතනට අපි හැදෙන්න ඕන. මෙහෙම නැත්තම් බුද්ධ ශාසනයක වැඩක් නැහැ. නිකම් මේ පන්සලට දන්මුරේ අරගෙන යන එක විතරක් නම් තියෙන්නේ. බුද්ධ ශාසනයක සැබෑ ප්‍රතිලාභ සහිත જાතියක් නෙමෙයි අපි. මගහරව ගන්න එපා මේ අවස්ථාව. මේක පරම දුර්ලභ එකක්. මේක පරම දුර්ලභ එකක්. මෛත්‍රී පාරමිතාව කියන්නේ නෝකට. මෛත්‍රී පාරමිතාව කියන්නේ දුක් නැත්තේක් වෙම්වා බිය නැත්තේක් වෙම්වා කියන හැරිලෙන එක නෙමෙයි. ඒකේ සැබෑ අර්ථයට සමවදින එක. ඊළඟට